අපි නත්තල් ගහ සරසන්නේ මෙන්න මේ වැයි. 10 out of 10. Hana පුතේ. Asitona come back to our channel. මම අද තලු video ගෙනාව crispy kitchen එකකින්. අද අපි හදන්න යන්නේ Christmas pudding. ඔයගොල්ලෝ හිතුවා හරි. ඔයගොල්ලෝ මේ video click කරා නම් අද Christmas pudding හදන විදිය බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ අපේ channel එකට තාම subscribe කරන්න නැත්නම් යට ගිහලා subscribe button එක බලන්න. තව like button එකත් ඔබන්න. තපල්ලට කියලා comment එකකුත් දාලා තව share පාරකුත් දාගන්න. එහෙනම් ඉතින් අපි video එකට යමු. guys ඉතින් ඔන්න අද මාත් එක්ක එකතු වෙන assistant hero කුඩාලියනගේ සහ pepper කුඩාලියනේ මට මතක නෑ මං යා වස් කරාද ආයෙ වැඩට ගත්තද කියලා. තාපේ ටිකක් පරණ assistant ගයින් ඉන්නවා. assistant ගයිනි hi කියන්න. තාපේ අලුතෙන් ආපු assistant ඉන්නවා. assistant sugar hi කියන්න. තව assistant කෙනෙක් ඉන්නවා. හරි guys ඉතින් දැන් අපි මේ pan එක medium heat එකේ දාලා සීනි තේ ඇඳි 6ක් දා ගන්නවා. තේ ඇඳි මේක හොඳයි ඉතින්. අම්මෝ සීනි ඇඳි මොනවද? කැරමල් ඉතින් දාන්න ටික. දැන් අපි ටික ටික මේකට වතුර දා ගන්නවා. ලස්සනටම දා ගන්න ඕනේ ටික ටික. කොතරම්ද? 3. ඔව් මේක ඇඳි 3ක් දා ගන්න ඕනේ. හරි guys ඉතින් මෙන්න මෙහෙම බබුලු එනකොට ඔයගලගේ කැරමල් එක හරි ඔන්නම ලස්සනට කරගන්න ඕනේ. ඔන්නම පොඩ්ඩක් මෙවුවා කරන්න ඕනේ. අන්න මෙවුවා කරලා වතුර වගේ આવොත් ගණන් ගන්න එපා. ඒක හොඳයි. එහෙම තමයි එන්න ඕනේ. guys ඉතින් දැන් අපි මේක අපේ පුඩින් එක දාන භාජනයට දා ගන්න ඕනේ. ඔන්නම ලස්සනට. හරි guys ඉතින් අපි ලොකු පොට් එකකට අපේ කිරි ටික දා ගන්න ඕනේ. 1 ලීටරයක් දා ගන්න ඕනේ. හදගන්න. ඊට පස්සේ අපි අඬු කොප්ප භාගයක සීනි දා ගන්නවා එකටම. දැන් අපි medium heat එකේ දාලා ඒක තියා ගන්න ඕනේ. පැය භාගයකට තියා ගන්න ඕනේ. medium heat එකේ දාලා ලස්සනට පැය භාගයක් තියාගන්න. හොනා පුතේ. හරි guys ඉතින් අපි දැන් බිත්තර 4 මෙන්න මේ විදිහට ලස්සනට කඩා ගන්න ඕනේ. ලස්සනට. දැන් ඉතින් බිත්තර කඩන්න. මගේ assistant guide තමයි මේක කරන්නේ. expert cooks නිසා තමයි මේක කරන්න පුළුවන්. තමයි කට්ටියට බෑ බිත්තර කඩන්න මේ කට්ටක්වත් ඇතුළට වැටිලා නැහැ. ඒක කියන්නේ වැටෙන්නේ. දැන් අපේ අන්තිම විතරක් කඩා ගන්න ඕනේ මේ විදිහට. ලස්සන කඩා ගන්න. එක කටු කෑල්ලක් හරියට දෙන්න එක්ස්පර්ට් කුක් කෙනෙක් නෙවෙයි. ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි guys ඉතින් ඔන්න අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ. හරි guys ඉතින් අපේ කිරි එක හොඳටම නිවුනට පස්සේ මේ දිගේ එකට එකතු කරන්න ඕනේ. ඔන්නම ලස්සනට දාගන්න ඕනේ. අපි මේක මික්ස් කරගන්න ඕනේ මේ විදිහට. හරි guys ඉතින් අපි වැනිලා ටිකක් මේකට දාගන්න ඕනේ. ලස්සනට දාගන්න ඕනේ. හරි guys ඉතින් දැන් අපි අපේ මික්ස්චර් එක මෙන්න මේ හදාගත්ත කැරමල් එකට දාන්න ඕනේ පෙරාගෙන. නම් ලස්සනට පෙරාගන්න. ටික ටික දාගන්න. හරි ටික ආයේ ඒකම දාන්න. ඒ හැන්දෙම මික්ස් කරනවා. guys ඉතින් අපි මේක ස්ටීම් කරගන්න යන්නේ මෙන්න මේ විදිහට ටිෂු එකක් තියලා ලස්සනට වතුර ටිකක් දාගන්න ඕනේ. ඔව් සෝස් පෑන් එක කරගෙන. ඊට පස්සේ අපි අපේ පුඩින් එක මෙන්න මෙහෙම මැදින් තියා ගන්න ඕනේ ලස්සනට. හරි guys ඉතින් අපි ගලක් හොයනවා. හරි guys ඉතින් අපි මේ විදිහට මේක වහලා මේක medium heat එකේ දාලා තියාගන්න ඕනේ. ඔව් පැය භාගයකට. හරි guys ඉතින් අපි මේ පුඩින් එක පැය 3කට ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. හරි guys ඉතින් ඔන්න අපි මාස 11කට පස්සේ තමයි ආවේ. දැන් ඒ කියන්නේ නත්තල්. අපිට දැන් නත්තල් ගහ සරසන්න යන්න තියෙනවා. අපි දැන් බලමු මගේ ඇසිස්ටන්ට් කොහොමද කරන්න කියලා. හරි guys ඉතින් ඔන්න මේ තියෙන්නේ අපිට ඕන කරන බඩු ටික. අපිට දැන් මේක මේ එයා ෆ්‍රෙෂනර් එකක් ඕන වෙනවා. මොකද ගම් වතුරේ ගඳට ඊළඟට අපි කලින් කිව්වා වගේ මේ කඩු ටික තියෙනවා.
තව ගණන් ගන්න එපා මගේ ඇසිස්ටන්ට්ලට පිස්සු. තව මෙන්න මේ රිබන් ඕනේ නෝ මේක කොච්චරක් දිගද දන්නේ නැහැ. සයිස් දෙකකින් අපිට තියෙන්නේ මෙන්න එහෙම. දැන් මගේ ඇසිස්ටන්ට්ස්ලා දෙන්න මේනි මගේ ඇසිස්ටන්ට් හිරු කුඩාලියනගේ. මේනි මගේ ඇසිස්ටන්ට් ගයිනි. ඒගොල්ලෝ කිසි වැඩක් කරන්න දන්නේ නැති නිසා හැම එකම YouTube එකෙන් බලාගෙන තමයි කරන්නේ. දැන් ඒගොල්ලෝ අනේ නෑ මේගොල්ලෝ TikTok එකෙන් ඉඳලා බලන්නේ. එකක් හරි ඒගොල්ලෝ ඔන්ලයින් බලලා තමයි මේකම කරන්නේ. ඒගොල්ලන්ට කිසි දෙයක් කරගන්න බෑ. ගණන් ගන්න එපා මගේ ඇසිස්ටන්ට්ලා පොඩක් මහත් වෙලා මගේ ඇසිස්ටන්ට් හිරුවට ලොකු බඩක් ඇවිල්ලා. බලන්න මෙහෙම තමයි ඉන්න ඕනේ. ඔයා වැඩ කරන්නේ නැහැ. ඔයාගේ ඇසිස්ටන්ට්ලා තමයි ඔයාට වැඩ කරලා දෙන්නේ. Satisfying unboxing. අයියෝ මැද්දට එන්න එපා. ඌ ඒක මොර ලස්සනට ආවා. නේද? ඕ මම මැරෙනවා. ඔය එල්ලන් අපි ආ ඇතුලේ තියෙන එක හරි guys ඉතින් ඔන්න අද අපි නත්තල් ගහ සරසන්නේ මෙන්න මේ වැයි. අපි red gold theme එකට යන්නේ. අපිට මේ වැයි tube 6ක්ම තියෙනවා. අපි දැන් මේක කරමු. හරි guys ඉතින් ඔන්න අපි මේ විදිහට තමයි අපේ ගහ සරසගන්නේ. මේ පැත්තේ රතු පාට ඉන්නවා. මේ පැත්තෙන් රත්තරන් පාට ඉන්නවා. රත්තරන් පාට තමයි. අපේ අලුත්ම ක්‍රෙලිසින් ස්පෙෂල් එක. ඕගොල්ලන්ට පෙපර් වයිබ්‍රේටර් එක ආයෙ අවිල්ලා තියෙන්නේ. කකුල් මසාජ් කරගන්න පුළුවන් ඕනම විදිහකට. දැන් ඒකේ සයිස් එකත් වැඩි කරලා තියෙන්නේ. ඊළඟට ෂුගර් එකක් තියෙනවා. මේක අපි රුපියලට දෙනවා. මේක ඩිස්කවුන්ට් එක ලොකු ඩිස්කවුන්ට් එකක් නත්තල් වලට දෙනවා. තව මේක 750කට දෙනවා. අදම ඇවිල්ලා ගන්න. ඇඩ්‍රස් එක මොකක්ද? මේ තියෙන්නේ අපේ ක්‍රෙලිසින් එකේ අලුත්ම ප්‍රොඩක්ට් එක. පෙපර් කකුල් මසාජ් එක. ඔයගලන්ට හොඳට කකුල් දෙක මසාජ් කරගන්න පුළුවන්. මේකේ මෝඩ්ස් තියෙනවා. එක එක වෙනස් කරන්න පුළුවන්. ඔයා කැම දුන්නොත් එයා හයියෙන් කරනවා. සිස්ටර් පෙපර්. අක්කනේ ඒකේ සද්දත් එනවා. ඒකට ඔයා දිහා බලන්නත් පුළුවන්. පෙපර්. හරි guys ඉතින් මේ තියෙන අපේ ගහ. දැන් අපි ආයි වීඩියෝ එකට යමු. හරි guys ඉතින් දැන් අපි මේක පැය 3 ඉවර වුණාට පස්සේ ගන්නවා. Assistant hero ට පුළුවන්. හරි guys ඉතින් ඔන්න අද මම තමයි satisfy marks එක කරන්නේ. අපි දැන් කෑල්ලක් කරගෙන කාලා බලමු. 10 out of 10.